කුම්භ ලග්න හිමියන්ට 2026 වසර ගත්තොත් නව අදහස් සමාජ සම්බන්ධතා සහ වෘත්තීමය ආර්ථික ප්‍රගතිය යන තේමාවන් යුක්ත වසරක් වෙනවා. මෙම වසරේදී ඔබ නව ව්‍යාපෘති හා නව මිතුරන් හමු වෙන්න පුළුවන් දිගු කාලින සැලසුම් පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න. රැකියා කරන අයට නව ව්‍යාපෘති තාක්ෂණ හෝ සමාජ ක්‍රියාකර්ම සඳහා අවස්ථා ලැබෙන ඒවා ප්‍රයෝජනයට ගන්න. හොඳ කරියර් ග්‍රෝත්යක් සඳහා නව අදහස් නිර්මාණාත්මක ක්‍රියාකලාප ඔබට බහුලව ලැබෙනවා. තව ව්‍යාපාරිකයන්ට හවුල් ව්‍යාපාර තෝරා ගැනීමේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මුදල් හා ආර්ථික ගත්තොත් ආදායම ස්ථාවර වෙනවා. සෙමින් වැඩිවීමක් වුණත් ආදායම ස්ථාවරයි. අවදානම් ආයෝජන වලින් වැළකී සිටින්න. ඔබගේ හොඳම මුදල් ගලායීමේ කාලය ලෙස ජූලි සිට නොවැම්බර් දක්වා කාලය පෙන්නුම් කරන අතර ආදර හා සම්බන්ධතා ගත්තොත් මිත්‍රත්වය සමාජ සම්බන්ධතා ආදරය ලබා ගැනීමේ ඔබට හමුවන මාර්ග වෙනවා. විවෘත සංවාද නිදහස් සහ ගරු කිරීම ඉතාම වැදගත්. ඔබ තුළ නැති දේම එක තමයි. විවාහ නොවු අයට සමාජ හෝ වෘත්තීය පරිසරයෙන් නව සම්බන්ධතා ලැබෙනවා. විවාහයට ඔබගේ සහවුල්කරුවා සමග එකතුයි වැඩ කරන්න හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ශක්තිමත් ආදර සම්බන්ධ තියාගැනීමට මෙම 2026 වසර නොඅඩුව ලැබෙනවා. සෞඛ්‍ය ලෙස නාසික නහය ආශ්‍රිත පද්ධතිය මානසික ආතතිය නින්ද යාම පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔබට ජූනි සිට දෙසැම්බර් දක්වා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෘත්තීය ප්‍රගතිය මුදල් ස්ථාවර වීම වැනි බොහෝ හොඳ දේවල් ඔබට ලැබෙනවා. 2026ට ජීවන උපදෙසක් ලෙස නව අදහස් සාර්ථකත්වයට බලපානවා. හදිස් තීරණ ගන්න එපා. ඉවසීම සැලසුම් කරන්න. ඔබට දිගු කාලින වර්ධනයක් නොඅඩුව ලැබෙන වසරක් වෙනවා.